ඉතින් ඔයාලා මේක ඉස්සල්ලාම ඔයාලගේ ෆුවල් පාස් එක ගන්න නැත්නම් QR එක ගන්න fuel pass gov.lk කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් ඔයාලා පේනවා Google එකේ ගහපුම national fuel pass කියලා එකක් එනවා. ඔයාලා අන්න ඒකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට search result එකේ fuel pass gov.lk කියලා නැවත link එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුම ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් ඔයාලා දැනට රෙජිස්ටර් වෙලා තියෙනවා නම් vehicle login කියන එකට යන්න, නැත්නම් අලුතින් රෙජිස්ටර් වෙන vehicle registration කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාලගේ NIC නම්බර එක සහ මොබයිල් නම්බර එක, මොබයිල් නම්බරයට ලැබෙන OTP එක සම්පූර්ණ නම සහ ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් ඔයාලගේ NIC නම්බරය ඇතුළත් කරලා ඊට පස්සේ මොබයිල් නම්බරය ඇතුළත් කරලා පස්සේ ඔයාලට OTP එකක් ලැබෙනවා. ඉතින් ඔයාලා ඒ OTP එක මෙන්න මෙතන ඔයාලා ඇප්ලයි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මොබයිල් නම්බරය ඇතුළත් කරලා ඊට පස්සේ ඔයාලට ලැබෙන OTP එක ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට වෙරිෆයි කරගෙන ඉවර වෙලා ඔයාලා ඊළඟට ඔයාලගේ නම, last name එක සහ ප්‍රෙස් නම නැත්නම් මුල් නම සහ අන්තිම නම දෙන්න ඕනේ. ඊට පස්සේ ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ next කියන බටන් එක ඔයාලා ක්ලික් කරපුම ඊළඟට යනවා vehicle details ටිකට ළඟට. ඉතින් ඔයාලට පේනවා ඇති vehicle එකේ නම්බර එක ඇතුළත් කරන්න තියෙනවා. ඔයාලගේ ශ්‍රී නම්බර වාහනයන් තියෙන ශ්‍රී ඇතුළත් නොකර ඔයාලගේ කාණ්ඩේ නැත්නම් 1 ඊට පස්සේ එන අංක 4 ඇතුළත් කරන්න ඕනේ. නැත්නම් 2 ශ්‍රී එකක් නම් 2 කියලා යොදලා ඉතිරි අංක 4 යොදන්න ඕනේ. ඊට පස්සේ vehicle type එක ඔයාලට තෝරන්න තියෙනවා. vehicle type එක තෝරලා ඉවරලා ඔයාලගේ පොතේ තියෙන chassis number එක ඇතුළත් කරන්න තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයාලගේ vehicle type එක මම අතුලත් කරේ බයික් එකක්. ඒකින්ද බයික් කියලා තෝරලා ඊපස්සේ chassis number එකට ඔයාලගේ පොතේ තියෙන chassis number එක දෙන්න.